උත්තර ද්‍රවයේ සීතලත් එක්ක ජීවත් වෙන සතෙක් තමයි මේ බෙලූගා කියන තල්මසා. මෙයාව හඳුන්වන තව නමක් තියෙනවා. ඒක තමයි සී කැනරි. එහෙම නැත්නම් මුහුදේ ඉන්න කැනරි කුරුල්ලා කියන එක. ඒකට එක හේතුවක් තමයි මේ සතා විවිධ වර්ගයේ හඬවල් නිකුත් කිරීම. හැබැයි දැන් මම ඔයාලට කියන්න හදන්නේ දැක්ක ගමන් ගිලින්න හිතෙන බෙලූගා වේල් ගැන නන් නෙවෙයි. මෙයාගේ බාහිර ස්වරූපය උපයෝගී කරගෙන හදපු ප්ලේන් එකක් ගැන තමයි දැන් මම ඔයාලට කියන්න හදන්නේ. එයාබස් කම්පැනිය විසින් භාණ්ඩ ප්‍රවාහනය සඳහා නිෂ්පාදනය කරලා තියෙනවා කාගෝ ප්ලේන් එකක්. මේ ප්ලේන් එක බැලු බැලමට අපිට පේන්නේ බෙලූගා වේල් කෙනෙක් විදිහට. එයාබස් කම්පැනිය විසින් ඒ හේතුව හින්දා මේ ප්ලේන් එක නම් කරලා තියෙන්නේ බෙලූගා කියන නමින්. අපිට ටිකක් දොරින් මේ ප්ලේන් එක දැක්කොත් හිතෙන්නේ අහසේ ඉන්න ඕන නැති සතෙක් අහසේ ඉන්න විදිහට. ඒ කියන්නේ මුහුදේ ඉන්න බෙලූගා තල්මසා අහසේ පියාඹනවා වගේ තමයි අපිට මේක පේන්නේ. බෙලූගා වේල්ගේ ඔළුවේ ඉස්සරහා තියෙන මෙලන් කියලා හඳුන්වන මුදු කොටස මේ ප්ලේන් එකේ කැපිලා පේන්න ඉදි කරලා තියෙනවා. ඒ හේතුව හින්දා තමයි මේ ප්ලේන් එක දැක්ක ගමන් අපිට පේන්නේ බෙලූගා මුහුදේ නැතුව අහසේ පියාඹනවා වගේ. සමහර නිර්මාණකරුවන්ට තියෙන්නේ අමුතු අදහස්. අන්නේ විදිහට අමුතු අදහස් වලට පණ දීමක් තමයි මේ බෙලූගා කියන නිෂ්පාදනය. ප්ලේන් එකක් උනත් මේක ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක් කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ. ඉතින් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.